Hi everyone, welcome back to my YouTube channel. මං නෙත්මා අද මං ඔයාලට ඩේ බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මං දැන් තමයි ඇහැරුනේ. උදේ අවුව කාමරේට වැටෙන්න ඕන නිසා මං කාමරේ ජනෙල් ටික අරගන්නවා. ඊට පස්සේ මං උදේම පුරුදු විදිහටම ලා රස්නි උණු වතුර වීදුරුවක් බිව්වා. අද හොඳට ඉර පායපු ලස්සන දවසක්. මං ඉතින් පොඩ්ඩක් එළියේ ඇවිද ඒ ලස්සන බැලුවා. ඊට පස්සේ මං උදේ පහනත් පත්තු කරලා වොෂ් එකක් දාගෙන ආවා. කම්මැලි වෙන්නේ නැතුව උදේම වොෂ් එකක් එහෙම දාලා රිෆ්‍රෙෂ් එකේ දවස පටන් ගත්තාම අපිට අපේ දවස ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අද මං හිතාගෙන ඉන්නේ දවසෙන් වැඩි හරියක් පාඩම් කරන්න. මොකද මට මගේ අරන ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් වගේක් තියෙනවද බලලා ඉවර කරගන්න. මම හිතනවාද මට එකෙන් ගොඩක් ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. මං උදේට කෑම කෑවා. කෑම එහෙම කාලා වැඩ ටික පටන් ගන්න කලින් අද කරන්න තියෙන පාඩම් වැඩ ටික මොනවද කියලා මං ප්ලෑන් කරගන්නවා. මේ විදිහට ප්ලෑන් කරගත්තාම මට දවසේ අවසානයේ බලා ගන්න පුළුවන් මම ප්ලෑන් කරන් හිටපු වැඩ ටික ඔක්කොම මට කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. ඊට පස්සේ ඉතින් මගේ පාඩම් වැඩවලට අවශ්‍ය කරන දේවල් ටික ළඟට අරගෙන මං වැඩ කරන්න පටන් ගත්තා. මං අතරමඟදී ගිහින් කටුවන්ද ජූස් එකකුත් හදාගෙන ආවා. ඒකත් බීබීම ආයෙත් වැඩ ටික කරන්න පටන් ගත්තා. දැන් මම මේ දවල්ට කෑම කන්න තමයි හදන්නේ. ඊට පස්සේ ආයෙත් පාඩම් වැඩ පටන් ගන්නවා. එකම තැන ඉඳගෙන එක දිගට වැඩ කරන්න ගියාම එපා වෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් පාඩම් කරන තැන මාරු කරා. ඔයාලත් එක දිගට පාඩම් කරන්න පොඩ්ඩක් අමාරුයි නම් පොඩ්ඩක් පාඩම් කරන තැන වෙනස් කර කර පාඩම් කරලා බලන්න. ඒක සාර්ථක ක්‍රමයක්. දැන් මේ හවස මම දැන් වැඩ කරන එක ටිකක් නවත්තනවා.
ඊට පස්සේ මං ඇඹරැල් අච්චාරුවක් හදාගත්තා. ඒකත් හදාගෙන එළියට ආවා. ඊට පස්සේ මෙයාලගේ කතා ටිකකුත් අහගෙනම මෙයාලා දෙන්නත් එක්කම මං ඒක එළියට වෙලා කනවා. අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. vlog එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.